One tips 100 videos video number 11. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් ඔයාට පුළුවන් මං හිතන්නේ. හැබැයි බදු සහනාධාර උපරිම මිල අවම මිල වගේ පාඩමක් ලස්සනට ඉගෙන ගන්න නම් හරි සිම්පල් විදිහට මෙන්න මේගොල්ලෝ ප්‍රස්ථාරේ ඉන්න තැන ඔයා දැනගන්නම ඕනේ. කවුද මේ කට්ටිය? බලන්න. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය හා වෙළඳපොළ සැපයීම් වක්‍රය යොදා ගනිමින් ආර්ථික අතිරික්තය, පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදක අතිරික්තය නිරූපණය කරන්න. බලන්න මේ තුන් දෙනා පෙන්වන්නේ කොහොමද කියලා. අක්ෂර නම් කරගන්නවා ගානට මිල ප්‍රමාණය PQ අපි අඳිනවා ඉල්ලුම් වක්‍රයේ සැපයීම් වක්‍රයේ සමතුලිත මිලයි ප්‍රමාණය මාක් කරගත්තා. අපි බලමු මුලින්ම පාරිභෝගික අතිරික්තයේ ප්‍රස්ථාරක පෙන්වන්නේ කොහේද කියලා. දන්නවද පාරිභෝගික අතිරික්තය කියන්නේ මොකක්ද කියලා? පාරිභෝගික අතිරික්තය කියන්නේ සරලවම කියනවා නම් සමතුලිතයේදී භාණ්ඩයේ මිලදී ගත්ත නිසා පාරිභෝගිකයා ලබන වාසිය. මේ ප්‍රස්ථාරයේ ළමයි පාරිභෝගික අතිරික්තය පෙන්වන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ ත්‍රිකෝණය අපි කියන්නේ සමතුලිත මිලට ඉහළින් ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය කියලා. මේ තමයි පාරිභෝගික අතිරික්තය. ඒ පාරිභෝගිකයා ලබන වාසියනේ. නිෂ්පාදකයාටත් වාසියක් ලැබෙනවා. නිෂ්පාදකයා ලබන වාසියට අපි කියන්නේ නිෂ්පාදක අතිරික්තය කියලා. ඒක පෙන්වන්නේ සමතුලිත මිලට පහළින් සැපයීම් වක්‍රයට ඉහළින් තියෙන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ওই දෙකේම එකතුවට තමයි අපි කියන්නේ ළමයි ආර්ථික අතිරික්තය කියලා. එහෙනම් ආර්ථික අතිරික්තය පෙන්වන්නේ මෙන්න මේ සමස්ස ත්‍රිකෝණ දෙකේ එකතුවෙන් එන මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. පාරිභෝගික අතිරික්තය හොයන්නේ කොහොමද? නිෂ්පාදක අතිරික්තය හොයන්නේ කොහොමද? ආර්ථික අතිරික්තය හොයන්නේ කොහොමද? මේවට විභාගේ මොන වගේ ගණන්ද අහන්නේ? නිර්වචන මොනවද? ඒ හැම දෙයක්ම අපි අපේ ඔන්ලයින් පන්තියේදී කතා කරමු. මේ අංකයට WhatsApp message එකක් දාන්න. හැමෝටම ජය වේවා.